皆さん、こんにちは。大丈夫ですか? සාදරයෙන් පිළිගන්නා SI Samurai Japanese YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ හිරගන හෝඩියේ ඉතුරු අකුරු ටික. හරි. එහෙනම් අපි වැඩි කතා නැතුව අපේ වීඩියෝ එකට යමු. ඔයාලා දැන් අකුරු 10ක් ඉගෙනගෙන තියෙනවා. කලින් වීඩියෝස් දෙකත් බැලුවා නම් එතකොට අපි එක අකුරකින් එක එක්සැම්පල් එක ගන්න එක්සැම්පල් 20ක් දැනට අපි කතා කරලා තියෙනවා. අනිවාර්යෙන් එක්සැම්පල් 20 අනිවාර්යෙන් හොඳට පාඩම් කරගන්න. මොකද ඒවට ඩේලි යූස් වෙන වචන. හරි. අද මේ වීඩියෝ එක අවසානයේත් ඒ වගේම එක්සැම්පල් 10ක් දානවා. ඒ ටිකත් හොඳට බලා ගන්න. හරි. අකුරු ලියන්න පටන් ගන්න කලින් මම ආයෙත් මතක් කරලා ඉන්න මේ අකුරු වල නීතියක් තියෙනවා. ජපන් භාෂාවේ නීතියක් තියෙනවා. මේ පළවෙනියටම මේ වීඩියෝ එක බලන කෙනෙක් නම් මුලින් ඉඳන් අනිත් ප්ලේලිස්ට් එකේ තියෙනවා. අනිත් වීඩියෝ දෙකත් බලලා මෙන්න. හරි. මේ ජපන් භාෂාවේ අකුරු ලියන නීතිය තමයි ඉහළ සිට පහළටත් වමෙන් සිට දකුණටත් තමයි අකුරු ටික ලියන්නේ. හරි. මේකෙත් අනිත් වීඩියෝ වල වගේම තමයි ඇනිමේෂන් එකේදී ඔයාලට අකුරු ලියන නිවැරදි ස්ටෙප් ටික නිවැරදි පියවර ඒ ටික විතර බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට එක්සැම්පල් දෙකකුත් මේකත් බලා ගන්න පුළුවන්. ඒ වගේම අද අපිට සා අකුරු සෙට් එක තමයි තියෙන්නේ. සා ෂී සූ සේ සෝ. හරි. අපි යන් දැන් එහෙනම් අපේ අකුරු ටික ලියන්න පටන් ගන්න. සා 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 සා魚魚魚札幌札幌札幌札幌ししししししししし新幹線新幹線新幹線信号信号信号すすすすすすすすすすす寿司寿司寿司ふすまふすまふすませせせせ
せ、せ、せ、せ、せ、扇風機、扇風機、扇風機、洗濯機、洗濯機、洗濯機、そ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 、空、空、空、焼きそば、焼きそば、焼きそば、හරි දැන් අපි පුරුදු වෙච්ච අකුරු වලින් අපිට එක්සැම්පල් ටික තියෙනවා. පළවෙනිට අපේ සාකුරින් තියෙන්නේ. එතකොට පළවෙනි එක්සැම්පල් එක විදිහට අපි ගත්තොත් සකන සකන කියන්නේ මාළුවට. සප්පොරෝ දෙවෙනි එක්සැම්පල් එක තමයි සප්පොරෝ කියන්නේ ජපානයේ නගරයක්. මේක හොක්කයිඩෝ වල තමයි තියෙන්නේ. සප්පොරෝ හරි මේක පොඩ්ඩක් බලන්න. මම කලින් මේක චුට්ටක් පැහැදිලි කරා. මෙතන මේ හල් කිරීමක් එද්දී ඒ කියන්නේ උප්පකුර විතර ශබ්ද වෙද්දී පෝවකුරට හල් කිරීමක් දාන්න ඕන. ඒ කියන්නේ උප්පකුර දාගන්න ඕන. පෝවකුරේ ඉස්සරහට අපි ඉට්සුවකුර දැම්මට පස්සේ එතන අකුරක් ශබ්ද වෙනවා. එතකොට අපි මේක ශබ්ද කරන්නේ සප්පොරෝ කියලා. හරි අපි ඊළඟ එක්සැම්පල් එක බලමු. ඊළඟ එක්සැම්පල් එක තමයි Shinkansen කියන්නේ බුලට් ට්‍රේන් එකට Shinkansen. හරි ඊළඟ එක්සැම්පල් එක තමයි ඊළඟ එක්සැම්පල් එක දෙන්නේ ෂී අකුරෙන්. එතකොට Shingo කියන්නේ ට්‍රැෆික් ලයිට්. Shingo මෙතන ගෝ අකුර දීර්ඝ වෙනවා. එතකොට දීර්ඝ වෙනවා අපි කතා කරමු ඉස්සරහට. දැනට මේක ලියා ගන්න. ගෝ අකුර දීර්ඝ කරද්දී ඕ අකුර එකතු කරන එතකොට Shingo වෙනවා. ඒක දැනට වල් ලියා ගන්න අපි ඉස්සරහට ඒක කතා කරනවා. ඊට පස්සේ තියෙනවා සු අකුරේ සුෂි ඔයාලා අහලා තියෙන සුෂි කියන එක ජපානයට ආවෙන කෑම වර්ගයක් සුෂි. ඊට පස්සේ තියෙනවා අපිට ෆුසුමා කියන්නේ ස්ලයිඩ්ඩෝ කියන්නේ ස්ලයිඩ් එකට අරින්න ඩෝ තියෙන උඩ ජපානයේ තියෙන ස්ලයිඩ් එකට අරින්න ඩෝස් ස්ලයිඩ්ඩෝ. හරි ෆුසුමා. හරි එතකොට ඊළඟ එක්සැම්පල් එක තියෙන සේ අකුරෙන්. එතකොට මෙතන ඊළඟ එක්සැම්පල් එක විදිහට අපි ගත්තොත් සෙන්පෝකි කියද්දි පූ අකුර ඇදෙනවා. එතන ඌ අකුරක් එකතු වෙලා තමයි පූ අකුර ඇදෙන්නේ. සෙන්පෝකි කියන්නේ විදුලි පංකාව සෙන්පෝකි. හරි දෙවෙනි එක්සැම්පල් එක විදිහට පේජ් එකේ ගත්තොත් සෙන්ටකුකි. හරි ඊළඟ එක්සැම්පල් එක අපි ගත්තොත් සෙන්ටකුකි කියන්නේ වොෂින් මැෂින් එක. වොෂින් මැෂින් එකට තමයි කියන්නේ සෙන්ටකුකි. හරි ඊට පස්සේ සෝ අකුරෙන් අපිට එක්සැම්පල් එකක් තියෙනවා. සොරා කියන්නේ ස්කයි අහස. ඊළඟ එක්සැම්පල් එක අපිට තියෙනවා යකිසොබා කියන්නේ ෆ්‍රයිඩ් නූඩ්ස් වලට යකිසොබා. හරි අද නම් මම මේ වීඩියෝ අවසන් කරනවා. ඊතුරු වීඩියෝ ටිකත් මම ඉක්මනට දානවා. මොකද අපිට අකුරු ටික ඉක්මනට ඉවර කරලා ඊළඟ ව්‍යාකරණ කොටස් වලට අපි යන්න ඕන ඉක්මනට. හරි අද මේ වීඩියෝ එක අවසන් කරනවා. හැමෝටම සයෝනරා.